නිකම්ම තියෙන දත්ත ගොඩම් තනියම තීරණ ගන්න පුරුවන් AI එකක් වෙන්නේ කොහොමද? අද අපි මේ ගැන හරියටම දැනගමු. සාමාන්‍ය තොරතුරු තනියම හිතලා වැඩ කරන බුද්ධිමත් පද්ධතියක් වෙන කොහොමද? මේ රහස හැංගිලා තියෙන්නේ data science ඇතුලේ. මූලික තාක්ෂණික දැනුම අපිට ගොඩක් වැදගත්. හැබැයි මෙතන නියම මැජික් එක වෙන්නේ ඊට වඩා ගොඩක් ගැඹුරින්. ඉතින් සාමාන්‍ය පරිගණක දැනුමෙන් එහාට ගිහින් data science වල තියෙන ගැඹුරු මූලධර්ම ගැන අපි දැන් කතා කරමු. පළවෙනි පියවර තමයි unsupervised machine learning. ඒ කියන්නේ කිසිම මිනිස් උදව්වක් නැතුව දත්තවල තියෙන රටා තනියම හොයාගන්න එක. මේකෙදි ලොකු අවුල්සහගත දත්ත ගොඩවල් අරගෙන අර්ථවත් කාණ්ඩ, ඒ කියන්නේ clusters විදිහට වෙන් කරන එක ගොඩක් වැදගත්. නිශ්චිත කාණ්ඩ හදන්න key means පාවිච්චි කරනු. හැබැයි අක්‍රමවත් සංකීර්ණ දත්ත තිනකොට DBSCN ක්‍රමය තමයි වඩාත් ගැලපෙන්නේ. එකක් උඩ එකක් වැටෙන සංකීර්ණ දත්ත කාණ්ඩ වෙන් කරලා අඳුරගන්න මීට වඩා දියුණු ඇල්ගොරිතමක් දැන් පාවිච්චි කරනවා. මේ විශාල දත්ත AI එකකට තීරුම් ගන්න නම් dimensionality reduction හරහා සංකීර්ණ තොරතුරු සරල කරන්නම ඕනේ. මෙතනදී PCA මගින් දත්ත සම්පීඩනය කරනවා. හැබැයි ICA වලින් කරන්නේ තොරතුරු ඒවයේ ස්වාධීන කොටස් වලට වෙන් කරන එක. මේ බහුමාන දත්ත අපිට ලේසියෙන්ම බලා ගන්න පුළුවන් සිතියම් බවට පත් කරන්න TSNE, UMAP වගේ මෙවලම උදව් වෙනවා. රටා හොයද්දී පරණ a priori ක්‍රමයට වඩා FP growth ක්‍රමය පාවිච්චි කළොත් මතකයේ ඉතිරි කරගෙන ඉතා වේගයෙන් ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් මේ විධිමත්ව සකස් කරපු දත්ත තමයි අද තියෙන නවීනතම AI ඒජන්ට්ස්ලා බලගන්වන ප්‍රධානම ඉන්ධනය වෙන්නේ. මේ AI පද්ධතිවල මොළයේ විදිහට වැඩ කරන්නේ language models. මේවා සරල මාදිලි වල ඉඳන් සංකීර්ණ reasoning models දක්වා විහිදෙනවා. හැබැයි AI මොළයකට තනියම වැඩ කරන්න බෑනේ. ඇත්ත ලෝකයට සම්බන්ධ වෙන්න ඒවට extensions, functions වගේ දේවල් ඕනේ වෙනවා. මේකෙදි AI එකක් අපූර්ව චක්‍රයක් අනුගමනය කරනවා. ඒ තමයි තර්ක කිරීම, සැලසුම් කිරීම සහ අවසානයේ ක්‍රියාත්මක වීම. සංකීර්ණ වැඩ කරද්දී තනි AI එකකට වඩා එකිනෙකා එක්ක කතා කරලා වැඩ කරන multi agent පද්ධති දැන් ගොඩක් සාර්ථකයි. සරලව තනි විධානයකින් වැඩ කරන පද්ධතිවල ඉඳන් මුළු ව්‍යාපාරයක්ම ස්වයංක්‍රීයව කරන සංකීර්ණ ඒජන්ට් රාමු දක්වා අපිට මේවා හදන්න පුළුවන්. මේ විවිධ AI පද්ධති එකිනෙකා එක්ක තොරතුරු හුවමාරු කරගන්නා පොදු සම්මතය තමයි agentic protocols කියලා හඳුන්වන්නේ. MCP හරහා සේවාවන් ආරක්ෂිතව සම්බන්ධ කරනවා. ඒ වගේම A2A හරහා මේ AI ඒජන්ට්ස්ලට කෙලින්ම එකිනෙකා එක්ක කතා කරන්න පුළුවන්. මේ විදියට එකට සම්බන්ධ වුණු AI පද්ධති මුළු ඩිජිටල් ලෝකයම ස්වාධීනව පාලනය කරන්න ගත්තොත් අපි අනාගතය කොහොම වෙයිද?